හැවුත් කවුද ඔයා ආසම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා? ඇත්තටම මං ආසම ක්‍රීඩකයා තමයි සනත් ජයසූරිය. ඒ කියන්නේ අද වර්තමාන ක්‍රීඩකයෝ ඉන්නවා. නමුත් මගේ ආසම ක්‍රීඩකයා කියලා ගත්තොත් මම ආසම ක්‍රීඩකයා සනත් ජයසූරිය. මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ සනත් අයියාගේ හොඳම කාලේ එයා සෙල්ලම් කරනකොට අපිට ඉස්කෝලේ ඇතුලේ ඉන්න බෑ. අපි මම ඉස්කෝලේ ගියේ සොයිස මහාවිද්‍යාලයට මොරටුවේ. ඉතින් එතකොට අපිට එහා පැත්තේ අපේ ඉස්කෝලෙන් එහා පැත්තේ තියෙන්නේ මහල් නිවාස, සොයිසපුර මහල් නිවාස. මම තමගේ යාළුවොත් එක්ක අපි බෑග් එක පන්ති ඇතුලේ කොහේ හරි හංගලා අපි තාප්පෙන් හොගේ තියෙන වැටෙන් පැනලා ගිහිල්ලා මේ මහල් නිවාසයේ ගෙදරකට ගිහිල්ලා ඒ දවස්වල මැච් එක බලනවා. ඉතින් විශේෂයෙන් කියන්න ඕන අනිත් පැත්තෙන් ගත්තම චමරි අතපත්තු තමයි අනිත් පැත්තෙන් ආසම ක්‍රීඩිකාව යාවත් මේ විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ ඔයාට අමතක නොවන සිදුවීමක් තියෙනවද ක්‍රීඩකයෙක් එක්ක හෝ යම් කිසි සිදුවීමක් තියෙනවද කවදාවත් අමතක වෙන්නේ නැති? ඒකෙන්ම මට කියන්න දැන් වර්තමාන ක්‍රිකට් පරණ මේවා ගැන කිව්වොත් දැන් මම සීනියර්ස් ගොඩක් එකතු කරනකොට මට විශේෂයෙන් අපි ගත්තොත් දැන් අපේ පළවෙනි ටෙස්ට් තරඟේ පවත්වනවානේ අපේ පළවෙනි ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වරුණ සර්නේ. ඒතකොට මම බන්දුල සර්ව හම්බෙන්න දවසක් ගෙදරට ගියාම මගේ ඒ තියෙන සීනියර්ස් වලට ඒ කියන්නේ එකතු කරන ඒ බඩු මුට්ටු වලට එයා දුන්නා මිල කරන්න බැරි දෙයක්. ඒ කියන්නේ ඒක තමයි 1982 අපි ටෙස්ට් වරම් දිනාගන්න තරගේ ඒ මැච් එකේ කඩුල්ල මත තියපු බේල් එක. ඉතින් ඒක ඇවිල්ලා මම හිතන්නේ කොහෙවත් නෑ ඒක. ඉතින් ඒ සිදුවීම අමතක වෙන්නේ වගේ ගොඩාක් තියෙනවා.